ලෝකයට මාළනී ෆොන්සේකා වුණත් ඇය මට මාළනී අක්කා. මගේ නෝනේ. මගේ සිනමා ජීවිතේ පළමු ගුරුවරිය. ඇගේ ගුණාර්ගම් මම උපහා ගන්නේ මම සිනමාවට පාදවන්නට ඉරයි. මොනරාග සහභාගී කුඩා දැරියක් සිටියේදී මම මාළිනියව අනුකරණය කළා. ඇය මෙන්න කතා කරන්න, දෙබස් කියන්නට, ඇවිදින්නට, ගීගායන නටන්නට මම උත්සාහ කළා. ඇය මගේ සිනමාවේ වීණවරිය වුණා. මා චරිතයක් නිරූපණය කළ පළමු චිත්‍රපටය යසපාද නානාකාරමට අධ්‍යක්ෂණය කළ මොනර දැනනවා. එහිදී ලෝක පූජිත මේ අග්‍රගණ්‍ය රංගන ශිල්පිනිය සමග ඇයගේ දෙවිලිය ලෙස මුළු චිත්‍රපටය පුරාම එකට රඟපානද මා භාග්‍ය ලැබුවා. ඒක මම අතිශය ආනන්දික නවක නිලිය කෙනෙක් කියන්නටවත් අත්දැකීමක් ගම්බද කියලා. ඒ චිත්‍රපටයේ මගේ පළමු රංගනයේ සියල්ලෝම මට හිනා වුණේ මගේ විකාර යද්‍රංගනයකයි. හැමෝම හිනා වුණා, මාළනී අක්කා හිනා වුණේ නෑ. ඇය මාව පැත්තකට අරගෙන කිමිසරේ කියා දුන්නා. වේදිකාවෙන් ඈතට පේන්නට අපලන් නොකළ යුතු බවත්, දෙබස් වැඩිපුර උත්සාහ නොකළ යුතු බවත්, සිනමා කැමරාව දෙහිමින් සියුම් නිසා හිමීට පොඩි දෙයක් කරන්න ගියා. මට කරලා පෙන්නුවා. එදා ඉඳන් මට වැරදුනේ නෑ. ඇගේ ගුරුහරුකම් මගේ සිනමා ජීවිතේ පුරාම මට ආලෝකයක් වුණා. ඒ තමයි මාළනී සෙනෙවිරතා ෆොන්සේකා. රැජිනියකට තිබිය යුතු ගුණාංග ඇතුළු හැම මොහොතකම අපි හැමෝටම දකින්නට ලැබෙන මේ විදිහටයි. එතුමියක් මම චිත්‍රපටි 8ක පමණ එකට රංගනයෙන් දායට වුණා. සිතිවිලි වලින්, හැඟීම් වලින්, සහෝදරත්වයෙන් අප ඉතා සමීප වුණා. ආදරය, සෙනෙහස, සතුට, සෝමනස වගේ දුක වේදනාව, තනිකම, හුදකලාව සමසිතින් දරාගත් මේ ප්‍රේමීය ගැහැණිය පිළිබඳ මතක මාළනී කියන මතකය සදාකාලිකයි. භෞතික වේගය අපේ අධ්‍යාත්මය තුළ එකක් ජීවමානයි. ඇගේ සිනහව එකක් ජීවමානයි. ඇගේ කටහඬ එකක් ජීවමානයි. ඇගේ ආදරය, ඇගේ නිවන ආදරය, ඇය පිළිබඳව අපේ හදවත් ගෞරවයෙන් බර කොහොම නැති සදහකම. මාළනී අක්කේ මගේ නෝනේ. අප ආයේ භෞතික භවනය අපේ මතක මන්දෙත් තුළ ඔබ අප සමග ඒ කිංකින් සිනහව නගමු. හැමදාම ඇවිත් යන බව අප විශ්වාසයි. අවසාන වශයෙන් මේ රටේ ඔබට කුන්දේසි විරහිත ආදරයක සුවහසක් ජනතාව සමග ප්‍රාර්ථනා කරනවා. සසර ගමන කෙටි කර ගන්නට මතු භවයන්හිදී ඔබට ධෛර්ය වීර්ය ලැබේවා. ඔබට අතිඋතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. සදාකාලිකව ඔබ පැතුම් සැනසීම ශාන්තියම ලැබේවා. හෙට සිනමාවේ සුන්දර රාජිනී ඔබ සුවඳ